හැබැයි කැම්පස් එකට ගියාම ඒක එහෙම නෙමෙයි අපි ඉගෙන ගන්නෙම අපි ප්‍රැක්ටිකලි දකිනවා. දැන් ඔය මේ කැෂුවල්ටි නයිට් කියලා දෙනවා සාමාන්‍යයෙන්. ඒ කියන්නේ එදාට අපි රෑ එළි වෙනකම්ම වගේ ඒ කියන්නේ දැන් කැෂුවල් නයිට් කියලා කියන්නේ දැන් රෑට ඇඩ්මිට් වෙන පේෂන්ට්ලා ඉන්නනේ මොකක් හරි වෙලා ඒ කියන්නේ හදිසි කරදරයක් නිසා ඇඩ්මිට් වෙන අය ඉන්නවනේ. ඒක ඇක්සිඩන්ට් එකක් නම් අනිවාර්යෙන් ඇක්සිඩන්ට් බෝඩ් යන්නේ. ඒ ඇරෙන්න ඇක්සිඩන්ට් එකක් නොවන දෙයක් නම් ඒක අර දැන් හැම වෝඩ් එකම රෑ එළි වෙනකම් ඩොක්ටර්ස්ලා තියාගෙන වැඩ කරන්නේ නැහැ. ඒ දවසට කැෂුවල්ටි වෝඩ් එක කියලා එකක් තියෙනවා. ඒ වෝඩ් එක එළි වෙනකම් වැඩ. ඒක සඳර එක වෝඩ් එකක් අඟහරුවාදර තව වෝඩ් එක බෙදාගෙන තියෙනවා. ඒක සතියක් රෑ එළි වෙනකම් ඉන්න වෙනවා. ඒක තමයි හැටි. ඒකට එහෙම මරු අය එනවා. මේ අන්තිමේට තිබ්බ මේ කැෂුවල් නයිට් එකේ ආවා පෙනඩෝල් 84ක් බීපු ගෑල්ලා මේ. හරි උඹලටත් වඩා බාලයි. උඹලටත් වඩා බාලයි මම හිතන්නේ ලව් කේස් එකකට බීලා තින්නේ. මේ පෙනඩෝල් 84ක් බීලා ටක් ගාලා කියලා. පෙනඩෝල් 84ක් මං කොහොම බිව්වද මන් දන්නේ නැහැ. මේ 84ක් ඒ කියන්නේ බඩ පිරනවනේ මම කියන්නේ 20ක් 30ක් බොනකොට 80 ගණන් බොන්න ඕනේ. මේ එහෙම ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මම දන්නේ නැහැ ඒ කියන්නේ ඒ වෙලාවෙදින් උන්ට හිතෙන්නේ ඒක ලෝකේ තියෙන ලොකුම දේ වගේ නේ. උන්ට මොනවද කියන්නේ? අතක නෑ මට වයස. මම හිතන්නේ එක්ක ඕ ලෙවල් ඉවර වෙච්ච ගමන් කියන්නේ නැත්තම් ඕ ලෙවල් වගේ එකේ 11 වසරේ හෝ 11ට පස්සේ. අර මේ ගෑල්ලා මේ එක එකක් මේ මොකක් හරි එහෙම ඉන්නවා ඉතින් ඒ කාල සීමාව තුළ ඔය වගේ සිද්ධිනේ ලෝකෙ ලොකුම දේ ආයේ මොකුත් නැහැ මින් එහාට වගේ හිතලා පැනඩෝල් 83ක් බිලා ටක් ගාලා කියලා ඊට පස්සේ ඒක ආයේ මතක් වෙලා නෑ දැම්ම මැරෙන්න බෑ වගේක් හිතෙන්නේ නැති මේ ආයේ මතක් වෙලා එහෙම වුණාම ඉරිකනේ ඒතර එතන අපි සම්පූර්ණයෙන් ඒකේ මැනේජ්මන්ට් ප්ලෑන් එක දැකලා ඉගෙන ගන්න මිසක් පොතක උගන්වන්නේ නැහැ පැනඩෝල් 84ක් බිව්වම මොකද්ද කරන්න කියලා ඒක එහෙම උගන්වලා කෙලවරක් කරන්න බෑනේ 83ක් බීලා අපි කටයි මොකද කරන්නේ එතකොට හරිද එහෙම බෑ. ඒ කියන්නේ ඒකේ තියෙනවා පැයකට කලින් නම් ඇවිල්ලා තියෙන ඇක්ටිව් චාකෝල් කියලා දීලා වමනේ කරවන්න පුළුවන්. පැයකට අඩු වෙන්නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ඉතින් සාමාන්‍යයෙන් පැයක් පැන්නොතින් ඔය වගේ පැනඩෝල් ගානකට මං කියන්නේ කීරවත් ඒ වැඩි නම් කරන්න එපා. කොච්චර ප්‍රශ්න වුණත් අක්මාව ලෙෆ්ට් ඉවරයි අතරම. ඒ කියන්නේ පැනඩෝල් වල විසහරණය කරන්න විසහරණය කියන්නේ ඕන බෙහෙතක තියෙනවා යම් විස පාට් එකක්. ඒක අයින් කරන්නේ අක්මාවෙක්. පැනඩෝල් දෙකක් තුනක් ඒකට දරා ගන්න පුළුවන්. පැනඩෝල් 83ක් දරා ගන්න ඒකට බෑ. ඒක ඒ විස ප්‍රමාණයට අක්මාව අහු වුණොතින් බොහෝ විට මුළු ජීවිත කාලෙම ලේ වමනේ දදා හැම තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඊට හොඳයි අත්‍තරම එකපාරින් මැරලා යනවා. මේ පැනඩෝල් බීලා පැය පැන්නොත් එහෙම එන්න එපා. ඒ කියන්නේ නෑ එන්න අනේ ප්‍රශ්නයක් නෑ. එන්න දෙන්න එපා. බොන්න එපා. ඒකයි කියන්නේ. ඒ කියන්නේ ඒක තියෙනවා ඒක ඇවිල්ලා මැරෙන්න බලන නරකම විදිහක්. හරි. මැරෙනවා නම් එහෙමනම් මැරෙන්න එපා. මොකද ඉතුරුනොත් අපරාධේ. මැරුණොත් නම් අවන්නේ. ඉතුරුනොත් නම් මාර අපරාධයක් මේ ඒක තෝරගන්නම එපා. මෝඩ වැඩ ඒ කියන්නේ කොහොමත් පැනඩෝල් බොන්න ඕනේ නෑනේ මේ කොරෝනා දෙකක් බොන්න ඒ ඇති